ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලෝ දන්න කියන තැනකට වෙන්නේ නැති. මෙතනින් එහාට මෙහාට යන කට්ටිය නම් දන්නවා මේ මෙතනින් උඩට යන්න තියෙන පාර මොකක්ද කියලා. ඉතින් අද මම යන්නේ ඉන්නේ බමරකන්ද දියඇල්ල. බමරකන්ද දියඇල්ල උඩට තමයි යන්නේ මම. ඉතින් පාරෙන් උඩට යන්න තමයි තියෙන්නේ. සංචාරකයන් නැති මෙතනින් යන්නේ නැහැ මේ පාරෙන් උඩට යන්න ලස්සන එකපාරක් හරි අතින් ඇති. අපි ගිහිල්ලා මගදී හම්බුනේ. අපිට මගදී වාහනයක් හම්බුණා එන්නේ. අපි ඉතින් මේක ආවා ඊට පස්සේ වාහනේ මගේ නැතුවා. දැන් අපි ඉන්නේ ලංකාවේ උස්සම දියැල්ල. තාක්ෂණික අපි ලංකාවේ ළඟට යනවා. මේ බලන්න විදිහට මාරමස්ල අපිට පොඩි අකරතැබ්බයක් සිද්ධ වුණා. අපි ආපු ට්‍රීල් එකේ අපි ඉන්නේ බෑග් එක දාලා ඇවිල්ලා. ඉතින් අපිට ආයේ අපි බස් එකෙන් මෙහෙ පුතන්ට එනකම් යන්න වුණා. ඉතින් දැන් අපි බහැලා එතෙන්ටත් ගිහිල්ලා ආයි දැන් ඒ බඩු ටික අරගෙන යන ගමන් තියෙන්නේ. දැන් ඉන්නේ ඇන්දගාව. දැන් ටිකක් ළඟයි. අපි ඇන්දගාවට ගිහිල්ලා හම්බෙමු. ඉතින් බලන්න මේ තියෙන සුන්දරත්වය. අර එහෙන් මීදුම බාගෙන එනවා. මේ පැත්තට හවස් වෙනකොට මීදුම බායි. මම දැන් ඉන්නේ ලංකාවේ උසම දියැල්ල ඉස්සරහා. ඉතින් අපි ළඟට ගිහිල්ලා බලමු දියැල්ල යට ඉඳන් කොහොමද උඩ පේන්නේ කියලා. අපි දැන් ටිකට් ගත්තා. මේ ටිකට් එක වෙන්නේ රුපියල් 50යි. ඉතින් ඕගොල්ලන්ටත් ඇවිල්ලා මේ ලස්සන බලලා යන්න පුළුවන්. වයසක අයටත් යන්න පුළුවන්. පාදි පෙළ හදලා තියෙන්නේ. අපි දැන් යන ගමන් ඉන්නේ. ඉතින් අපේ ගමන ආරම්භ කළා. ඉස්සරහට කොහොම වෙයිද කියලා බලමු ඉතින්. මෙහෙ විලව් ඉන්නවා. ඇත්තටම පාරන මාර හොඳට හදලා තියෙනවා. මිනිස්සුන්ගේ පහසුව බලලා හොඳට හදලා තියෙනවා පාරන. අපි 3 දිනක් ආවා. මගේ යාළුවෝ දෙන්නත් එක තමයි මම ආවේ. ඉතින් බදුල්ල කොළඹ මාර්ගයේ යනවා නම් ඕගොල්ලෝ කළු පානෙන් බහින්න අමතක කරන්න එපා. ඉතින් කළු පානෙන් ඇතුළට ඇවිල්ලා මේ තියෙන පරිසරේ ඉඳ ගන්න. මෙතනින් ගියාම වැලිවංගුව, ලංකාඇල්ල, යකාගේ පඩිපෙළ, ඒ වගේ මාර ලස්සන තැන් ටිකක් මේ කළු පහනේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ පිටිපස්සෙන් පේන්නේ ඔයගොල්ලන්ට අන්තිමට එන්න පුළුවන් වැසිකිළිය. මෙතනින් එහාට නම් වැසිකිළි නෑ. මේක තමයි තිබ්බ අන්තිම වැසිකිළිය. මේ තියෙන්නේ ඉතින් බමරකන්ද දියැල්ලෙන් වැටෙන වතුර තමයි. අපි උඩහට යනවා දැන්. මිනිස්සුන්ගේ පහසුවත් එක්ක බලද්දී මේක ඇත්තටම හොඳයි. මොකද වයසක අයට ගිමන් හරින්න
මහන්සිය නැති කරගන්න ඒගොල්ලන්ට වාඩිලා ඉන්න පුළුවන් විදිහට පුටුහදම් තියලා තියෙනවා. ඇත්තටම මේක මාර ලස්සන තැනක්. ඇල්ල ගාවට එනකම් මෙන්න මේ විදිහට පඩිපෙල් හදලා තියෙනවා. අපිට අද වෙලාව තිබ්බොත් අපි අද ඇල්ල ගාවට යනවා. නැත්තම් හෙට උදේට තමයි ඇල්ල බලන්න වෙන්නේ. දැන් ඉතින් පයිරස් කැලේ පටන් ගත්තා. අපි දැන් පයිරස් කැලේ නැදී උඩහට යන ගමන් ඉන්නේ. යන්න පයිනස් කැලෑව කොච්චර ලස්සන වුණත් මේ පයිනස් ගස්වල මැද වෙන කිසිම ශාකයක් හැදෙන්නේ නැහැ. ඒ හේතුව තමයි මේ පයිනස් කොළවල තියෙන ස්වභාවය. මේ පයිනස් කොළ දිගන්නේ නැහැ ඉතින්. ඒ හින්දා මේව වෙන ශාකයක් හැදෙන්න ඉඩ කඩක් නැහැ. දැන් අපි ඇල්ල ළඟට කිට්ටු වෙලා තියෙන්නේ. තා පොඩි දාගෙන් අපිට ඇල්ලට යන්න පුළුවන් වෙයි. අපි බලමු ඇල්ල පාමුල ඉඳලා උඩ බලනකොට තියෙන ලස්සන. ඉතින් අපි ඇල්ල ගාවට ආවා. අම්මෝ ඒ දැනෙන ෆීලින් එක තියාගන්න බැහැ ඉතින්. මේක මාරම දෙකීමක්. මම ළමර කල්ලි ඇල්ල ගාවට ඇවිල්ලා තියෙනවා. උනාට මෙච්චර ළඟට ඇවිල්ලා නෑ මම කවදාද. අයන්න දියන්නේ ලස්සන. ඉතින් මේ තියාගන්න බැරි පැත්තක් තියෙන ඇත්තරම මේ එළුවෙන් දියන්නේ මේකේ තියෙන උලම් පාර ගානවා දැන් අපේ ඇඟට. මම ඕගොල්ලන්ට ළඟට ගිහිල්ලා පෙන්නන්නම්. අම්මෝ මීදුම ගහන ඇඟටත් එක්ක. වාව්. මේක මාර වන්දකීමක්. දාගන්න අමාරුයි. අපි ඇල්ල බලලා එතනින් ආවා. දැන් ඉතින් අපිට අඩිපාර හොයාගෙන යන්න තමයි තියෙන්නේ. අපි බලමු අපිට අඩිපාරක් හොයාගෙන උඩට යන්න පුළුවන් වේද කියලා. ඉතින් මේ දිගට නම් පේනවා අඩිපාරක් තියෙනවා. අපි බලමු මේ අඩිපාර දිගේ ගියාම කොහෙද වැටෙන්නේ කියලා. යාළුවෝ දෙන්න පිටිපස්සෙන් එනවා. අද මාත් එක්ක මේ ගමන්ට ආවේ සංචිතයි නිමේෂුයි. එන්න ඉතින් යාළුවෝ දෙන්න තමයි.
අරු දෙන්නත් එක්ක අද මම මේ ගමන යනවා. මේ පයිනස් කැලෑව ලස්සන වුණාට මේ පයිනස් කැලෑව නිසා මේ පරිසරය විනාශ වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ඒයි කියනවනම් මම කලින් කිව්වා වගේ මේ පයිනස් කැලෑව අස්සේ කිසිම ශාකයකට පෝෂණය වෙන්න බෑ. මොකද මේ පයිනස් කොළ ඉරන්න නැති හින්දා. මේ පයිනස් කැලෑ පයිනස් හිටවන්න කලින් මේ කඳුයායවල් ඔක්කොම තියෙන්නේ නැත්තේත් වංගෙඩිගල ඊට පස්සේ නාරංගල ඒ තියෙනවා වගේ පතනවල් වෙන්නේ නැති. ඒවා ඔක්කොම අයින් කළා මේ මිනිස්සු පයිනස් ඉරෙව නිසා දැන් මේ පයිනස් වගාව නිසා ගොඩක් වතුර හිඟ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ බඹරකන්ද දිය ඇල්ලේ වතුර මෙච්චර අඩු වෙන්න හේතුව බඹරකන්ද දිය ඇල්ලට උඩින් ජල පෝෂකයක් නැති හින්දායි. බඹරකන්ද දිය ඇල්ලට වතුර එන්නේ හොටන් දෙන්නේ. ඒ කියන්නේ ඌව පළාතේ. ඌව පළාතෙන් එන වතුර පාර ලොකු වෙලා තමයි ලංකාවේ උසම දිය ඇල්ල විදිහට උතනින් කඩා වැටෙන්නේ. දුරකට ඇවිල්ලා ඉන්නේ. අපිට තා යන්න තියෙනවා ටිකක් දුරක්. කලුරට එන්න කලින් කොහොම හරි යන්න ඕනි. පාර සාමාන්‍යයෙන් ටිකක් පේනවා. අපි ආයේ ඔන්න මේ පාර දිගේ ඔන්නෝම ඇවිල්ලා තමයි ආවේ. ඉතින් අර ඈතින් පේන්නේ බදුල්ල පාර. ඉතින් හරි ඉඳන් හොමයි ආවේ. බලන්න ඉතින් මේ කඳු වලල් ඔක්කොම ලස්සනට වෙන හැටි. මේකේ මෙතන තියෙන්නේ වංගෙඩිගල කන්ද. මම ඕගොල්ලන්ට උඩ හරිය ඊට පස්සේ වෙන්නනවා වංගෙඩිගල පීක් එක. බලතොඩුව ගොම්මොල්ලිය ඒ ඔක්කොම ටික මම උඩ හරියට පස්සේ පෙන්නන්න. අන්න අතනින් යනවා ලංකල්ලේ වතුර පාර. හෙට උදේට ලංකල්ලට යන්නත් බලාපොරොත්තු තියෙනවා. බලමු අපිට වෙලාව තිබුණොත් අපි ලංකල්ලටත් යමු. කාලා ආයෙ නගින ගමන් ඉන්නේ. මේ ටිකේ නම් පොඩි හයි ඔක්කොම දිනනවා.
ඉතින් බලන්න මං කියපු දෙයට හොඳම උදාහරණය මෙතන තියෙනවා. බලන්න මේ වටේ ටිකේ ෆයිනස් ගස් නැහැ. ෆයිනස් ගස් නැති හින්දා ෆයිනස් කොළ ගොඩක් වැටෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේකේ පතනක් වගේ තනකොළ වැවෙනවා. ඒකයි මම කියන්නේ මේක පතනක් විදිහට තිබ්බනම් මීට වඩා මාර ලස්සන වෙන්න තිබ්බා. ෆයිනස් කැලෑව ලස්සනයි. පරිසරයට එතන පතන් තමයි පරිසරයට හිතකාමී වෙන්නේ. ඒ මොකද කියනවා නම් මේ පතන් වලට පුළුවන් ජලය රඳවා ගන්න. මේ පයිනස් ගස් වලින් ජලය උරා ගන්නවා. මම දැන් ටික උඩට ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට පොඩ්ඩක් අයිනට ගිහිල්ලා පෙන්නන්න. ඉතින් අපි ආපු පාර තමයි ඔය පේන්නේ. ඉස්වංගුව තියෙන්නේ. අපි ඔහොම අන්නතනින් ඇවිල්ලා ටිකට් අරගෙන ඔහොම තමයි ආවේ. අන්න බලන්න. හෙළ ප්‍රපාතයක් තියෙන්නේ ඉතින්. දැන් අර ඉන්නේ හරි දීදුම් බාගෙන ඉනවා. අපිට තව පොඩ්ඩයි යල්ල ගාවට යන්න තියෙන්නේ. මේ ටිකත් ගිහිල්ලා බලමු. මේක මාර්ලම් ලස්සනයි. ඔයාලට මම පොඩි දෙයක් පෙන්නන්නම්. දැන් මම ඉන්නේ බමරකන්ද දියැල්ලටත් වඩා උස තැනක. මෙතන අයිනට යන්නේක නම් අවදානම්. ඉතින් බලන්න මෙහෙම කඩා හැරෙනයි අහලට වෙනකන් තියෙන්නේ. මෙන්න මෙතන තමයි view point එක තියෙන්නේ. බලන්න දියල්ලේ. මේක මාර view එකක්. අරේ මම ඔයාලට මේ දියැල්ල ගැන විස්තර කළොත් මේ දියැල්ල මීටර වලින් ගත්තොත් 262ක් උසයි. මේ දියැල්ල අඩි වලින් ගත්තොත් අඩි 862ක් උසයි. කියන්නේ මේ දියැල්ල මුහුදු මට්ටමේ ඉඳලා උස තියෙනවා අඩි 3642ක්. ඒ කියන්නේ පහළ අර view point එක තියෙන්නේ. එතෙන්ට අඩි 3642ක් උසයි කියලා කියනවා මුහුදු මට්ටමේ ඉඳලා. දැන් මම ඉන්නේ දියැල්ලටත් වඩා උස තැනක වාඩි වෙලා. මේ ෆීලින් එක අම්මෝ ඒක කියලා නිම කරන්න බෑ ඇත්තටම. මෙතනින් පල්ලට ගන්නොත් ඉතින් කැලලක හොයාගන්න වෙන්නේ නැහැ. ඕගොල්ලෝ එනවා නම් පරිස්සමෙන් එන්න. පරිස්සමෙන් ඉන්න. ඉතින් මට ඔයාලට කලින් කියන්න බැරි වුණා මේ පල්ලේ වල තියෙනවනේ. ඒ වල ගාවත් නාන්න පුළුවන්. එතන එච්චර ගැඹුරුත් නෑ. ගල් තියෙනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. නාන්න පුළුවන්. මෙතන උඩත් වලක් තියෙනවා. ඒක මම ඔයගොල්ලන්ට ගිහිල්ලා පෙන්නන්නම්. එතනත් නාන්න පුළුවන්. මේ දියැල්ල කෑලි 3කට කඩා වැටෙනවා. මේක තමයි පහළින්ම දිගටම කඩා වැටෙන දියැල්ල. දැන් අපි කෑම් කරන්න යන තැන එතන එක දියැල්ලක් කඩන් වැටෙනවා. ඊට උඩින් තව දියැල්ලක් කඩන් වැටෙනවා. අපි බලමු කෑම් කරන්න යන තැනට ගිහිල්ලා මොනවා වේද කියලා view එක. ඊට කලින් තව දෙයක් මට කියන්න තියෙනවා. ඉස්සර කාලේ මිනිස්සු මෙතෙන්ට කියලා තියෙන්නේ බඹර ඇල්ල කියලාලු. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ ගල්වල ඉස්සෙල්ලා බඹර තිබිලා තියෙනවා. ඒ බඹර කියලා බඹර
තිබිලා තියෙන හින්දා තියනවලු බඹර ඇල්ල කියලා කියන්නේ. ඊට පස්සේ කාලයත් එක්ක ඒක වෙනස් වෙලා බඹර කන්ද දිය ඇල්ල කියලා මේකට නම හැදිලා තියෙනවලු. ආදී කාලේ මිනිස්සු එහෙම තමයි කියලා තියෙන්නේ. ආරංචි වුණ හැටියට ඒ කතාව තමයි ඉතින් කියන්නේ. අන්න අතන එහා පැත්තේ නම් තියෙනවා මෙව ටිකක් තනකොළ පඳුරු වගේ. මෙහෙනම් උඩහටම පඳුර පයින්ස් තියෙන්නේ. අපේ යාළුවෝ දෙන්න අතන්ට ලවල්ලා ඉන්නවා. මම මෙතනට වෙලා ඉතින් මාර ලස්සනයි මෙතන අතට. යන්න හිතෙන්නේ නැත්තම් කිව්වොත් අල්ලන් පාර වෙනවා. අද තාම මීදුමක් බාලා නැහැ. හවස් වෙනකොට මීදුමක් බෑවොත් ඒක බලා ගන්න පුළුවන්. දැන් මං ඇල්ල වැටෙන තැනටම ඇවිල්ලා ඉන්නේ. චෝටි දුරයි යන්න කියනකට බලන්න ඉතින් මම දැන් එන්නේ ඇල්ල උඩ. ඉතින් ඔයාලට කියන්න ඕනි මේ ඇල්ල අර මං කිව්වා වගේ කෑලි 3කට කඩා හැරෙන ඇල්ලක්. මේ බලන්න. මේ දෙවනි එක මෙතෙන්ට උඩින් තව එක ඇල්ලක් තියෙනවා. ඊට පස්සේ ඔහොම ඇවිල්ලා ඉන්න මම පෙන්නන්නම්. මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් දියැල්ල පහළට කඩා වැටෙනවා. බලන්න සෑහෙන්න උඩින් මම ඉන්නේ. මේක මාරම ලස්සනයි. මට කියාගන්න ඇත්තරම වචන නැහැ. පට්ටම සතුටක් දැනෙන්නේ. මම ආපු ගමන් වලින් හොඳම ගමනක් තමයි මේක. මට පට්ටම සතුටුයි. මේ නිදහස ඕගොල්ලොත් ඇවිල්ලා විඳින්න ඕනේ. එහෙමයි කියලා පරිසරයට හානි වෙන විදිහට කුණු කසල ලංචීට් දිරන්නේ නැති දේවල් ඒ කිසිම දෙයක් ගෙනහල්ලා දාන්න එපා. එතකොට අපිට අපේ දේ රැක ගන්න බැරි වෙනවා. අපිට තියෙන පරිසරය අපිට අහිමි වෙනවා. ලංකාව කියන්නේම ඒක දිව්‍ය මට අනුව ඒක දිව්‍ය ලෝකයක්. මේ පරිසරයේ විඳින්න නම් පරිසරය ඇතුළට එන්න ඕනි. ඉතින් දැන් වංගෙඩිගල දිහාවට නම් හොඳටම මීදුම බාලා තියෙන්නේ. මට ඕගොල්ලන්ට දැන් පෙන්වන්න විදිහක් නැහැ. වංගෙඩිගල ඊට පස්සේ බලතුඩුව ගොම්මොල්ලි ඒ ටික දැන් පෙන්වන්න විදිහක් නැහැ. හොඳටම මීදුම බාලා තියෙන්නේ. අපේ යාළුවෝ නම් අරහේ ඉන්නවා.
ලොකු ප්‍රපාතයක් තියෙන්නේ ඉතින් මෙතන ඇත්තටම. අපිට දැන් තියෙන්නේ රැට උයා ගන්න ඕනේ. අද අපි රැට උයන්න හදන්නේ උයනවා කිව්වට ඒක ශනික ආහාරයක්. ඔයගොල්ලෝ හැමෝම දන්න කොත්තුමී තමයි ඉතින් අපි හදන්නේ රැට. දැන් අපි ටිකක් වාඩි වෙලා ඉන්නවා ටෙන්ට් වෙලා. මේ ගිනි මැලයක් තිබ්බා ඒකේ දර ටික තෙමෙන හින්දා ඉටි කොලයක් දැම්මා. ඕගොල්ලන්ට මෙතන බය නැතුව නාන්න පුළුවන්. මේ ජමුර නෑ. ධන ඉස්ස මට්ටමට තමයි වතුර තියෙන්නේ. ගොඩක් සීතලයි හැබැයි. ඔයාලට එනවනම් බය නැතුව ඇවිල්ලා මෙන්න මෙතනින් නාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නෑ. හලෝ මොකද බයද? අපිට හම්බුණා බලු යාළුවෙක්. එයා බය වෙලා දුවනවන්න රේ. කොෙන් මෙන් එන් බය දුවන්න එපා ඉතින් මෙහෙන්න. කොෙන් එයා බය වෙලා දුවනවා හොඳට. මගේ සංචාර ජීවිතේ මට හම්බුණ පළවෙනි බලු යාළුවා ඔය. එයා ඉතින් අපිත් එක්ක අද රෑ ඉන්නවද නැද්ද කියලා නම් දන්නේ නැහැ. දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් රෑට මැගී හදන්නේ. වතුර එක නම් උණු වෙලා. දැන් අපි මැගී ටික දාගන්න තමයි හදන්නේ. චූටි කෑඩි වලට කල්ලා දාගන්න ඕනි. දෙකක් පුළුවන් වෙයි. අපේ සංචිත ඉන්නවා. මෙහෙන් නිමේෂ් ඉන්නවා. මේ පැත්තෙන් මම ඉන්නවා. දෙකක් පුළුවන් වෙයි. දාමු. වතුර නටනවා. දාන්න පුරා පොඩක් ඉදන්න. පොඩි පොඩේකුත් යනවා ඒ අස්සෙන්. වන්නේ අපි සැලෙන්නේ නැහැ. අපි යාගෙන කන්න ඕනි කොහොම හරි. ඒක දැන් තැම්බෙන්න වහලා තිබ්බා. මේ මොකද කරන්නේ? පොඩි වැස්සක් ආවා. ඒ නිසා අපි දැන් ඉන්නේ මේ ටෙන්ට් එක ගාව ඉන්නේ. වැස්ස නිසා අපි ටෙන්ට් එක ගාවට ආවා. තාම පොඩි පොඩයක් යනවා. අඩු වුණොත් බලමු. ඉතින් දැන් පින් කරන් යන්නේ නැහැ. මෙතන උයනවා. ඈතින් පේනවන්න අර හරිය ලයිට් ටිකක් පේනවා පල්ලෙහා. මිනිත් ලයිට් ටිකක් තියෙනවා. වංගෙඩි වලට තරම් නම් ලයිට් ගොඩක් පේන්නේ නැහැ මේ හරියට හැබැයි. අල්ලි සබ්ජෙක්ට් එකේ කරවලයි හැමතැනම අල්ලි සබ්ජෙක්ට් එනවා. අපි මෙතන උයනවා. ෆයිනස් ගහක් ගාව. මේක උතුරනවා හොගාලා. දැන් පොඩ්ඩක් අවලං කරගන්න ඕනේ. මේ කොහින්ද මම මේ ගහකින් කඩාගත්ත කෝට්ටක් හැන්දක් නැති හින්දා ඒව ගණන් ගන්න එපා ඉතින්. දැන් මේ ටික තැම්බිලා තියෙන්නේ. නෝල් දිගට දිගේ යදෙනවා. වතුර ටිකක් තව හින්දිනකන් ඉන්න ඕනේ. දුම් දානවා. රස බලන්න. දැන් අපි බාගන්න තමයි හදන්නේ. බාගෙන මේකේ වැඩි වතුර ටික අයින් කරගෙන මේකට අර මික්සර් එක දාන්න ඕනි. හදනවා අයියට. දැන් අපි බාගන්න තමයි හදන්නේ. වතුර ටිකක්
කියනවා නම් ඒ ටික අයින් කරගෙන නෑ බං වතුර නෑ මිනිහ හොඳටම හිඳිලා තියෙන්නේ අයිති දැන් කාලන්තර ගන්න පුළුවන් වතුර පොර ගස් දැන් අපි අර මික්සර් එක කවලම් කරන් දාලා කවලම් කරන්න හදන්නේ මේ බැරි වෙයි නේද අපි කලින් තිබ්බ තියෙනවා ඒක ගත්තාගෙන දෙපාරට තමයි හදන්න උනේ ඉතින් අපිට මේකේ මික්සර් එක නෙමෙයි පැකට් 3ක් තියෙනවා ඒක පැකට් 3ක් එක කඩාවු ඔතනට හතරක් දාන්න. ආදි ගන්න කරකට. අපි දැන් කන ගමන් ඉන්නේ කාලා මේ ටික අස් කරලා දැන් අපි නිදා ගන්නවා මම හෙට උදේට ඕගොල්ලන්ට පෙන්නන්නම් සන්රයිස් එකක් බලා ගන්න පුළුවන්ද කියලා සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් වුණොත් මම ඔයගොල්ලන්ට හෙට උදේට පෙන්නන්නම් එහෙනම් guys good night